අපේ චෙස් පන්තියේ අද පාඩමෙන් අපි ඉගෙන ගමු චෙස් නොටේෂන්. එහෙම නැත්නම් චෙස් සටහන් කිරීම. කොහොමද චෙස් ගේම් එකක moves එහෙම නැත්නම් ඇදීම් ලියන්නේ? නැත්නම් කලින් ඇදපු ප්ලේ කරපු චෙස් ගේම් එකක ඇදීම් කොහොමද කියවන්නේ? ඇයි මේ චෙස් ගේම් එකක් ලියන්න ඕන වෙන්නේ? පළවෙනි හේතුව තමයි තරගයේ ඇදීමෙන් ඇදීම මොකද වුනේ කියලා අපිට නැවත බලන්න ඕන වුණොත් අපිට මේම නෝට් කරලා එහෙම නැත්නම් ලියලා තිබ්බොත් ඒක උදව් වෙනවා අපිට මූව් එකෙන් මූව් එක මොකද වුනේ කියලා බලන්න. දෙවෙනි හේතුව තමයි ක්‍රීඩකයන්ගේ වෙන ක්‍රීඩකයන්ගේ තරඟ අපිට ආපහු ඇදලා බලන්න ඒවයින් ඉගෙන ගන්න පුළුවන්. ජාත්‍යන්තර මට්ටමේ තරඟ, ලෝක ශූරයන්ගේ තරඟ ඒවා ඔක්කොම නෝට් කරලා තියෙනවා. ඒවා අපිට ඉන්ටර්නෙට් එකෙන් හොයලා ඒ තරඟවල නෝට්ස් බලලා ඒවයි මූව් එකෙන් මූව් එක ඇදලා බලන්න පුළුවන්. තුන්වෙනි හේතුව තමයි ගොඩක් තරඟාවලදී රෙකෝඩ් කිරීම. එහෙම නැත්නම් නොටේෂන් අනිවාර්යයි. ඒ නිසා නොටේෂන් ඉගෙනගෙන තිබීම ඉතාම වැදගත්. බලමු කොහොමද මේ නොටේෂන් එහෙම නැත්නම් රෙකෝඩ් කිරීම කරන්නේ කියලා. ගොඩක් වෙලාවට තරඟාවලදී ස්කෝර් ෂීට් එකක් එහෙම නැත්නම් සටහන් පත්‍රිකාවක් ඔයගොල්ලන්ට ලැබෙනවා තරඟාවලියට ගියොත්. ඒත් අපි ගෙදරදී නිකන් චෙස් අදිද්දී සාමාන්‍ය නිකන් කොලයක් හරි පොතක් හරි අරගෙන නෝට් කිරීම කරන්න පුළුවන්. චෙස් නොටේෂන් කරන ක්‍රම කීපයක් තියෙනවා. ජාත්‍යන්තර වශයෙන් භාවිත කරන්නේ ඇල්ජිබ්‍රේක් කියන ක්‍රමය තමයි දැන් බොහෝ දුරට. ඒ නිසා අපි අද ඇල්ජිබ්‍රේක් ක්‍රමය ඉගෙන ගමු. අපි මුලින්ම ඉගෙන ගමු බෝඩ් එකේ තියෙන අකුරු හා ඉලක්කම් මොනවද කියලා. ඇත්තටම චෙස් නොටේෂන් වලට බෝඩ් එකේ තියෙන හැම කොටුවක්ම අකුරු සහ ඉලක්කම් වලින් අපිට හඳුන්වන්න පුළුවන්. බෝඩ් එකේ ඒම මේ අතට පේලි අපි හඳුන්වන්නේ 1 ඉඳන් 8 වෙනකම් 1 2 3 4 ranks තියෙනවා, files තියෙනවා. වැදගත්ම දේ තමයි මතක තියාගන්න ඕනේ white කණ්ඩායම, ඒ කියන්නේ සුදු කණ්ඩායම හැමතිස්සෙම තමන්ගේ ඉත්තෝ හදන්නේ ඒ අකුර වම් පැත්තට එන විදියට, වම් පැත්තෙන් ඒ අකුර තියෙන විදියට අපි මුලින් ඉගෙන ගත්ත හැමතිස්සෙම බෝඩ් එක තියන්නේ තමන්ගේ දකුණු පැත්තට white කොටුවක් එන විදියට. එනකට අපි නොටේෂන් කරනවා නම් හැමතිස්සෙම මතක තියාගන්න A1 කොටුව එන්නේ white එක්කෙනාගේ වම් පැත්තට. ඒ වගේම black එක්කෙනාගේ වම් පැත්තට එන්නේ H8 කොටුව. අපි බලමු එක එක ඉත්තව අඳුන්වන්න පාවිච්චි කරන ඉංග්‍රීසි අකුරු මොනවද කියලා. අපි king අඳුන්වන්න පාවිච්චි කරනවා capital K letter එක. ඒ වගේම queen අඳුන්වන්න අපි පාවිච්චි කරනවා capital Q letter එක. ඒ වගේම knight අඳුන්වන්න අපි පාවිච්චි කරන්නේ capital N letter එක. මොකද අපි knight කියලා ස්පෙල් කරන්නේ KNIGHT උනාට කින්ට K අකුර දීලා නිසා අපි knight අඳුන්වන්නේ N අකුරෙන්. ඒ විදිහටම අපි bishop හඳුන්වන්නේ capital B අකුරෙන්. ඒ වගේම අපි rook හඳුන්වනවා capital R අකුරෙන්. එතකොට කොහොමද මේ pawn ලා හඳුන්වන්නේ? අපි pawn ලාට P අකුර හරි වෙන අකුරක් පාවිච්චි කරන්නේ. pawn ඉන්න rank එකේ අකුරෙන් තමයි pawn හඳුන්වන්නේ. ඒ rank එකේ ඉන්න pawn A විදියට, B rank එකේ ඉන්න pawn B, C, D, E, F, G, H. black side එකෙත් එහෙමයි. ඒ rank එකේ ඉන්න pawn A, B, C, D ඒ විදියට pawn හඳුන්වන්නේ rank එකේ letter එකෙන්. දැන් අපි පුංචි උදාහරණයක් එක්ක බලමු කොහොමද ගේම් එකක් නෝට් කරන්න කියලා. අපි හිතමු white එක්කෙනා මෙන්න මේ විදියට මෙතනට ඇද්දා කියලා. අපි කොහොමද ඒක නෝට් කරන්නේ? ඒ pawn ඇත්තටම අපි හඳුන්වන්නේ E විදියට. එතකොට E එයා ගිය කොටුව මොකද්ද? E4. E line එකේ 4. එතකොට අපි ඒක සටහන් කරනවා E4 කියලා. අපි හිතමු black එක්කෙනා ඒකට අනිත් පැත්තෙන් එයාගේ king ඉස්සරහා pawn කොටු දෙකක් අදිනවා කියලා. එතකොට එයාත් E විදියටමයි හඳුන්වන්නේ E5. අපි දැන් හිතමු white එක්කෙනා ඊළඟට එයාගේ knight ඉස්සරහට අදිනවා කියලා. එයාට knightලා දෙන්නෙක් ඉන්නවා. අපි හිතමු එයා king side එකේ knight මෙන්න මෙහෙම එල්ලකොට හැඩයට මේ කොටුවට අදිනවා කියලා. අපි ඒක නෝට් කරන්නේ කොහොමද? N F3 knight F3. දැන් අපි හිතමු ඒකට රෙස්පොන්ස් එකට black එක්කෙනා එයාගේ මේ B rank එකේ ඉන්න knight මෙන්න මෙතනට අදිනවා කියලා. කොහොමද අපි ඒක නෝට් කරන්නේ? N C6. අපි හිතමු දැන් white එක්කෙනා එයාගේ bishop එකක් develop කරන්න හිතාගෙන bishop යනවා මෙන්න මේ කොටුවට. ඒක කොහොමද අපි ලියන්නේ? bishop නම් B එයා ගියේ B rank එකේ පස්වෙනි කොටුවට. bishop B B5.
දැන් අපි හිතමු බ්ලැක් එක්කෙනා එයාගේ පැත්තෙන් එයාගේ D වල ඉන්න. ඒ කියන්නේ කොයින් ඉස්සරහ පොන්න එක කොටුවක් අදිනවා. ඒක අපි කොහොමද නෝට් කරන්නේ? D6. අපි ඉගෙන ගමු කැප්චර් කිරීමක්. එහෙම නැත්නම් කැපීමක් කොහොමද අපි නෝට් කරන්නේ, රෙකෝඩ් කරන්නේ කියලා. ඒ වගේම චෙක් කිරීමකුත් ඒ ගාමම ඉගෙන ගමු. දැන් අපි හිතමු වයිට් එක්කෙනාට ඇදීම තියෙන නිසා වයිට් එක්කෙනා මේ බිෂොප්ගෙන් මේ නයිට්ව කැප්චර් කරනවා කියලා. එතකොට නයිට්ව කැප්චර් කරලා යා මෙතනින් කුයින්ට චෙක් කියනවා. එතකොට කොහොමද කැප්චර් කිරීම අපි ලියන්නේ? අපි පාවිච්චි කරනවා කතිරය. බිෂොප් B කැප්චර් C6. අපි හැමතිස්සෙම ලියන්නේ එයා කැප්චර් කරපු කොටුව. ඒ කොටුවේ ඉඳී ඉත්තක් නෙමෙයි අපි ලියන්නේ හැමතිස්සෙම ඒ කොටුව. එතකොට අපි ලියන්නේ බිෂොප් capture C6 and check. අපි check කිරීම ලියන්නේ ධන ලකුණක් එක්ක. එතකොට කොහොමද කාසලින් කිරීමක් අපි ලියන්නේ? කින්ගේ පැත්තෙන් කාසලින් කරනවා නම් අපි ඒ ලියන්නේ O අකුරු දෙකක් එක්ක. O-O. කුයින්ගේ සයිඩ් එකෙන් කාසලින් කිරීමක් වෙනවා නම් අපි ලියන්නේ triple O. O-O-O. අපි checkmate කිරීමක් ලියන්නේ. checkmate කිරීම ලියන්නේ අපි කතිර දෙකක් හරි ඩෑෂ් ලකුණු යෙදීමෙන් හරි තමයි checkmate කිරීම ලියන්නේ. ධන ලකුණු දෙකක් හරි ඩෑෂ් ලකුණු යෙදීමෙන් අපිට පුළුවන් checkmate කිරීම ලියන්න. ඒ වගේම අපි කොහොමද තරඟයක result එක ලියන්නේ? අපි note එකේ අවසාන වශයෙන් white කණ්ඩායම දිනුවොත් 1-0 එක ඉරක් බිඳුව විදියට තමයි white කණ්ඩායම දිනුම් කියලා සඳහන් කරන්නේ. black කණ්ඩායම දිනුවොත් කළු කණ්ඩායම දිනුවොත් 0-1 ඒ කියන්නේ බිඳුව ඉරක් එක විදියට තමයි අපි බ්ලැක් කණ්ඩායම දිනුම් කියලා සටහන් කරන්නේ. ඒ වගේම තරඟයේ ඩ්‍රෝ වුණොත් අපි half භාගය ඉරක් භාගය විදියට නෝට් කරනවා. දැන් අපි ඉගෙන ගමු එකම කොටුවකට එකම જાතිය ඉත්තු දෙන්නෙකුට එන්න පුළුවන් නම් අපි කොහොමද ඒක නෝට් කරන්න කියලා. උදාහරණයක් විදියට අපි හිතමු මේ නයිට් මෙන්න මෙතනට යනවා කියලා. මේ නයිට් මෙතනට යනවා. එනට ඇත්තටම මේ නයිට්ටත් ඒ කොටුවටම එන්න පුළුවන්. එතකොට අපි නයිට් මෙතනට ගියාම night D2 කියලා ලිව්වොත් පස්සේ නෝට් එක බලනකොට අපිට හිතා ගන්න බෑ කොයි නයිට්ද D2 කොටුවට ආවේ කියලා. ඒ වගේ වෙලාවට අපි ලියනවා night B D2 කියලා. night මොන කොටුවේ ඉඳපු නයිට්ද B2 කොටුවට ආවේ කියලා. ඒ විදිහටම මෙන්න මේ විදිහට නයිට්ලා තිබුණොත් ඒ කියන්නේ එකම කොටුවට නයිට්ලා එකම රෑන්ක් එකේ ඉන්න නයිට්ලා දෙන්නෙකුට යන්න පුළුවන් නම් කොහොමද අපි ඒක ලියන්නේ? එතකොට අපි night B D2 කියලා ලිව්වොත් ඒත් අපිට හිතා ගන්න බෑ. ඒ වෙලාවට අපි රෑන්ක් එක නැතුව ෆයිල් එකේ නම්බර් එකෙන් තමයි කොයි නයිට්ද කියලා ලියන්නේ. night 1 D2. එහෙම නැත්නම් night 3 D2. මතකද ඔන්පසාන්? අපි කොහොමද ඔන්පසාන් නෝට් කරන්නේ? අපි හිතමු මේ පෝන් G5 වලට ගියා කියලා. එතකොට white එක්කෙනා මෙහෙම කරලා කැප්චර් කරනවා නම් අපි ඒක ඔන්පසාන් කැප්චර් කිරීමක් අපි වරහන් තුල EP සඳහන් කරලා ඔන්පසාන් නෝට්. අපි කොහොමද පෝන් ප්‍රොමෝෂන් එකක් නෝට් කරන්නේ? අපි හිතමු H වල ඉන්න පෝන් H8 වලට ගිහිල්ලා කොයින්ට ප්‍රොමෝට් උඩ කියලා. ඒක අපි කොහොමද ලියන්නේ? අපි ලියනවා D8 සමානයි Q කියලා. D8 equal Q. පෝන්ට පුළුවන් ප්‍රොමෝට් වෙන්න rook, knight, bishop හරි queen විදියට. එතකොට rook විදියට ප්‍රොමෝට් වුණොත් R, bishop විදියට ප්‍රොමෝට් වුණොත් B, knight විදියට ප්‍රොමෝට් වුණොත් knight, queen විදියට ප්‍රොමෝට් වුණොත් Q විදියට අපි නෝට් කරනවා. ඊට අමතරව විශේෂ සලකුණු, ඒ කියන්නේ extra symbols chess සටහන් වලදී ඔයගොල්ලන්ට හම්බ වෙන්න පුළුවන්. අපි දකිනවා exclamation mark එක ඉතා හොඳ ඇදීමක් කියන්න සටහන් කරනවා. double exclamation mark ඒ කියන්නේ exclamation mark දෙකක් පාවිච්චි කරොත් අපි excellent move ඒ කියන්නේ ඉතාම හොඳ ඇදීමක් විදියට ඒක සඳහන් කරනවා. එක ප්‍රශ්නාර්ථ ලකුණක් one question mark අපි හඳුන්වනවා bad move ඒ කියන්නේ සාමාන්‍යයෙන් දුර්වල ඇදීමක් සඳහන් කරන්න. double question mark ප්‍රශ්නාර්ථ ලකුණු දෙකක් තියෙනවා නම් terrible move ඒ කියන්නේ ඉතාමත්ම දුර්වල ඇදීමක් සඳහන් කරන්න අපි ප්‍රශ්නාර්ථ ලකුණු දෙකක් යොදනවා. ඒ වගේම exclamation mark and question mark අපි interesting එහෙම නැත්නම් බලාපොරොත්තු නොවුන ඇදීමක් විදියට සඳහන් කරන්න ඒක පාවිච්චි කරනවා. ඔයගොල්ලෝ chess තරඟ වලට chess tournament වලට ගියොත් move එකෙන් move එක අදින්න ලියන්න පුරුදු වෙලා තියෙන එක හොඳයි. නැත්නම් ඕගොල්ලන්ට තරඟයේ විශේෂ අවධානයක් යොමු කරන්න වෙනවා ලිවීමට. ඒ නිසා සාමාන්‍යයෙන් නිතන් තරඟ පුහුණු වීම තරඟ කරන අතරතුරත් තරඟ ලියලා පුරුදු වෙන්න. ප්‍රශ්න තියෙනවා නම් අහන්න, කමෙන්ට් එකක් දාලා හරි ඊමේල් එකක් දාලා හරි අහන්න.